ලැන්ටේ කොහමද බං? කොහෙද යන්නේ? මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹට බන්ටි වඳුරන්න බැරිද? ලැන්ටි මම බන්ටි බං. උඹේ පරණ යාළුවා. මම මේ බැලුවේ ඔබට තාමත් යකා වැහිලාද කියලා. ඒ කොයි ඉතින්? දීපං. උඹ තාමත් බය වෙලාද? ඉතින් ලැන්ටි පත්තර කන්තරුවෙන් අසුනාට පස්සේ උඹ දැන් වෙන කොහෙවත් වැඩ කරනවද? එක තැනක කියලා නැහැ. පත්තර කීපයක ෆ්‍රීලාන්ස් වැඩ කරනවා. ඒක හොඳයි. දැන් කොහොමද උඹේ පෞල් ජීවිතේ? හොඳයි. හොඳින් ඉන්නවා. මට තේරෙනවා උඹටත් මගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙන විත්තියනේ. මාත් දැන් හොඳින් ඉන්නවා බං ටිකිරිත් එක්ක. ඒ යසනිත් එක්ක ඔබ තාම ඉන්නවා? ඔහු දැන් පුරුදු වෙලා ගානකුත් නැහැ. අපිට දැන් පොඩි එකෙකුත් ඉන්නවනේ. උන්ට තියෙන ගතිගුණ හොඳයි බං අපේ සමහර ගෑනුන්ට තියෙන ගතිගුණ වලට වැඩි. ලැන්ටි උඹ ඔය ඔක්කොම අමතක කරලා දවසක වරෙන් අපේ ගෙදර. උඹව දැක්කහම ටිකිරිත් ආස වෙයි. කොහොමද උඹේ ගෑණි? උඹට හොඳට සලකනවද? හොඳයි. ආපෝ. හොඳට සලකනවා. කොහොමද? දරු පැටව එහෙමත් ඉන්නවද? දරු පැටව නෙවෙයි උන් යස්ස පැටව. අපේ ළමයින්ට නම් ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. මාත් මොකුත් කියන්නේ නැහැ. ඒ උනාට ඉතින් ඉගෙන ගන්න නැතුව අද රටේ මොකුත් කරන්න බෑනේ ලැන්ටි. උන් ඡන්දේ පාර්ලිමේන්තුවට යනවලු. හා ඇත්තද? ෂ මොකද බන්ටි? ඔය ඉන්නේ යක්කු තමයි. නෑ. උන් යකු නෙවෙයි. ඒ උනාට ලැන්ටි ඔන්න උන් එනවා දුවමු. උන් යකු. දුවපන්. බන්ටි! යකු දෙපන්. කොයිද අපි මේ දුවන්නේ? කවුද උන්? තමයි එදා සල්ලි මං කොල්ල කෑවේ. මං පිටුර ගත්තේ. දුවමු. ඉතින් මම මොකටද දුවන්නේ? ලැන්ටි මෙතන ගරමු. ලැන්ටි
අර යක්කු තාමත් මගේ පස්සේ එළවනෝනේ. තව ඩිංගෙන් අදත් මාව අහුවෙනවා. හොඳ වෙලාවට මං අතින් කටින් වැඩ දාලා බේරුණා. මට බය වුන් අපි මේ ඉන්න තැනත් හොයාගෙන මෙහාටත් ඒවිද කියලා. මන් නම් බය නෑ අතින් පයින් එනවනම්. ඒ වුණාට බය හිතෙන් නුන් ළඟ තුවක්කුත් තියෙන හින්දානේ. එයින් එකක් පත්තු කෙරුවොත්. බලපල්ල කොමල ගහපන්ක. ඉඳ මට ආයෙමත් ළඟදිම ආණ්ඩුවේ බලු කූඩුවේ ළඟින් සිද්ධ වෙනවා. වැඩ බාර දුන්නම කරන්න බැරි බූ 70ක් තමයි මම ලං කරගෙන ඉන්නේ. බල ඉන්න ඕනේ මෙහෙ නෙවෙයි ගෝල මඩිත්. කොහෙද? දැන් දවස් ගානක් ගිහිල්ලත් උඹලට බැරි වුණා. තාමර කැමරාකාරය වල්ල ගන්න. ඊ අතට බහුව වෙලත් ඌ පැනලා ගියා. නිකන් පැනලා ගියා නම් කමන්නේ. ඌ පැනලා ගියේ මොකේ මූණත් පුච්චලා. සාක්කුවෙන් ගිනි පෙට්ටිය අරගෙන ගිනි කූර ගහනකම් බල බලන් හිටියා. මම බලන්න දෙන අන්තිම chance එක. අන්න එක මතක තියාගත්තොත් හොඳයි ඔක්කොම. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. බයින්න පුතේ. මේ තමයි පුතේ අර මගේ යාළු අංකල්ගේ ගෙදර. කවුරුවත් පේන්නේ නැහැ වගේ නේ. බලමුද කතා කරලා. මොකද පුතේ? බන්ටි ලැන්ටි ගේ හොයාගන්න අමාරු වුණාද? නෑ අමාරු නෑ. මේ මගේ පුතා සුපිරි. ටිකිරිට එන්න බැරි වුණා. ආයෙ දවසක මම ටිකිරේ එක එන්නම්කෝ. වරෙන් ඇතුළට. හොඳ වෙලාවට ඔබ මම ඉන්න දවසක ගෙදර ආවේ. වරෙන් වාඩි වෙ. එන්න පුතේ. ලැන්ටි. තෑගි මක්කටයි. තෑග්ගකුත් නෙමෙයි ඉතින් ගෙදරකට යනකොට සිරිත් කියලා දේවලු තියෙනවනේ. මගේ පැටව තුන් දෙනා. චූට්ටක් විතර දඟයි. ළමයිනේ. ඔය සෙල්ලම් කරනවා ඇති. ළමයිනේ. සුපිරි. පුතා මෙහෙ එන්න. ලැන්ටි. කො නෝනා? ගෙදර නැතේ? කඩේ ගිහිල්ලා. ගෙදර වැඩ ගොඩාක් හරියක් කරන්නේ එයා තමයි. අපේ ටිකිරිත් එහෙම තමයි. ඔබට හොඳටම ෂුවර්ද ඌ ආවේ මේ පැත්තට තමයි කියලා. මේ පැත්තට වෙන්න ඕනේ බං. කොහෙද? අර එකපාරට ලොරියක් පාර හරහා දැම්මෙන් ගිහපු පැත්ත හරියට බලා ගන්න බැරුණා. දැන් ඉතින් කොහෙ ගිහලා හොයන්නද බං? ෂේ. අපි ආයෙ වෙන දවසකවත් අල්ල ගන්න බලමු. ෂේ. අර ඒ බයික් එක නේද? ඒක වගේ තමයි. අද නම් මම කොහොම හරි යන්න ගමු. යම. පොතට ඉගෙන ගන්න ඕනේ. දක්ෂ. අන්න අරුන් ලැන්ටි දුවමු. මම මොකටද දුවන්නේ? පුතේ එන්න.
එන්නකෝ. මොක්කුද බංගේ හැමතිස්සෙම උඹේ පස්සෙන් පන්නන්නේ තව පොඩෙන් අපිටත් වෙඩි වදිනවා ඒ යකෝ කොහොම දැනගත්තද දන්නේ අපි මෙහාට ආපු විත්තිය. ඔබ පොලිසියට කියලා ඇන්ට්‍රියක් දාපන් නැත්තම් ඇන්ටි දාලා හරියන්නේ නැහැ බං ඕකුන් එක්ක. අපි බලමුකෝ නේද පුතේ? කොහොමද අද බිස්නස්? හොඳයිද? not bad. පුදුම කට්ටන්නේ කන්නේ. කීයක් හරි හොයාගන්න නේද? මහසිට වෙයි පුළුවන්ද ජීවිතය සාර්ථක කරගන්න? ඔහොම ඉඟා කාලා දවසට කීයක් විතර හම්බ කරනවද? වැඩි නෑ. දවසට 4-5000ක් විතර. ඉතින් 4-5000ක් ඇද්ද මෙහෙ ජීවත් වෙන්නේ? මෙහෙ පිස්සුද? දවසකට 4-5000ක් හම්බ කළත් මේ රටේ මිනිසුන්ට ජීවත් වෙනවා වීදම සරයි. මොකෝ උත්තර කහන්නේ? අපේ ලෙඩක්වත් ඇදිලාද? මොනවද? ඔහෙලගේ ලෙඩ? දෙයියන්ගේ ලෙඩ? මට එහෙම ලෙඩක් නෑ.
මොකද අර අසරණ දරුවා ඒ තරම් හඬනගා වැළපෙන්නේ? මං හිතන්නේ බඩගින්න ඉවසා දරාගත නොහැකිව වෙන්නේ නැති නේද? ඌ මේ අඬන්නේ බඩගින්න නෙවෙයි. ඔගේ ෆෝන් එකේ ඩේටා ඉවර වෙලා. ඔව් ලොක්කා මේ ලෝකෙ වැඩියෙන්ම රීලෝඩ් දාන රටත් මේකලුනේ. මේ සක්වල තියෙන දේශවලින් අපිට වැඩියෙන්ම පින් ලැබෙන්නේ මේ ශ්‍රී ලංකාව කියන චූටි රටෙන්ලුනේ බං. පුදුම අනුමෝදනාවක්නේ මේ රටේ ඉන්න නරයෝ මේ කොහෙවත් ඉන්න අපිට කොරන්නේ. මොකද බං උඹේ අතේ තියෙන්නේ? මේ වාලම්පුරිය කියන හග්ගෙඩියනේ. ඉතින් මොකද්ද ඕකෙන් උඹට තියෙන ප්‍රයෝජනේ? මේ රටේ සමහර නරයෝ දිව්‍ය ලෝකෙවත් නැති සැප සම්පත් ලබන්නේ මේ වගේ හග්ගෙඩි තියාගන්නනේ. Really? බලහන්කෝ මාර ජොලි ස්පොට් එකක්නේ. පුදුම සුන්දර නරපණුව සෙට් එකක්. මට හිතෙන්නේ දේශපාලඥයන්ගෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ජොලියෙන්ම ඉන්නේ මුන් තමයි. අපේ ලෝකෙවත් නෑ ලෝකා මෙහෙම දෙපා. දන්තෝ කවුද බං මේ එකට ඇලවිලා තැනින් තැන වැඩ සිටින පිරිස? මං හිතන්නේ ලොක්කා මුහුදු ගිය පියවරු වෙනතුරු බලා සිටින දරුවන් පිරිස. පව් අසරණ ජීවිත. ලොක්කාගේ පුතා මුත් මෙහෙට වැඩම කළා කෑල්ලක් උස්සගෙන. පුදුම ආලවන්ත භූමියක් නේ බං මේ ශ්‍රී ලංකාව කියන්නේ. මෙහෙම නිදහසේ පෙම්සුව විඳින්න පුළුවන් තැන අපේ දිව්‍ය ලෝකෙවත් නෑනේ දන්තු. ඒකනේ අපේ ලොක්කන්ටත් පෙන්වන්න ඕන මේවා. අර බලපන්කෝ. අපේ අම්මවත් මට ওই විදිහට කවල නෑනේ බං. මොන්න තරම් සොඳුරු ප්‍රේමණීය කැවිල්ලක්ද ඒක? බඳින්න කලියෙන්නේ බොස්සයෝ ඔක්කොම කැවිලි. බැන්දට පස්සේ තමයි මිනිහා ගෑණිකෙන් හරියටම කන්නේ.
අයියෝ ලොක්කංගුර නැත්තේ නෑ මංගදුරන්නෙත් නෑ. ඒනම් බං අපිත් එක්ක හිනාවෙන්නේ. මේ රටේ ගෑනු එහෙම වෙන්න ඇති. දකින එකත් එක්ක hina වෙනවා ඇති. පුදුම සුහදශීලී කාන්තා කොට්ටාශ. අපිට දේ ආරාධනාව. අනේ මංගා. අපිට තමයිවා. මටත් හිතුනේ එහෙම තමයි. මොකද්ද බං උන්ගේ හස්ත මුද්‍රාවෙන් අපිට පවසන්නේ? මට තේරෙන්නෙත් නෑ. දන්තෝ ආරාධනාව පිළි නොගෙනත් බෑ. අපි බලමු. අපේ ලෝකේ නරලෝකයේ අතර විපාර්ශවික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔය වචන සෙට් එක කියාගන්නලු මෙහෙ ආණ්ඩුවල ලොකු 70 පුරුත්තම පිටරට සවාරි කෙලින්නේ. අන්තිමට මේ රටට ගෙන්න ලබ්බකුත් නැහැලු. අපූරුයි. උඹත් මේ ටිකට දැනගෙන තියෙන දේවල් ඈ. එහෙනම් ඉතින් පය බුරුලින් තබා වරෙන්කෝ. මං දැනගත්තා දීපංකර සංචාරකය කිය එක පෙරේත ලෝකවලට යනකොට නෙව්වට තමයි ලෑස්ති වෙන්න කියලා. අපේ ලෝකේ අංචර සුර දූතියෝ ඉඳද්දි තමුසට ලැජ්ජ නැද්ද ඔය මේ වගේ වනචර ගෑනු පස්සේ යන්න? දන්තෝ මෙහාට වරේ මෙන්න මූ තමයි ඇටකිච්ච වගේ ඉඳගෙන මේ ඔක්කොම කරන්නේ. මං උදේ ඉඳගෙන ඔක්කොම බලාගෙන හිටියේ. ඔබට අත මම ආයි මේ වගේ වැඩ නොකරන්න. ආයි කරන්න. ඊට පස්සේ මෙහෙම නෑදිච්ච දීපංකර නැදිච්ච දීපංකරක් නෙමේ චූටි. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන ආශ්චර්යමත් රටක්ලු. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන රටවල් මෙහෙම දේවල් වෙනවද? වල් ගෑන සේරම ආශ්‍රය කළා මේ රටේ අනිත් වල් වලට සේරම ඉගෙනගෙන එනවකෝ අද ගෙදර. මම බලාගන්න. දිව්‍ය පුත්‍රයෙකුට උනත් නිකමටවත් පොල් පැලයකට ටිකක් හැරෙන්න බෑනි. පුදුම ඉවක්නේ මම මේ ගෑනු කියන જાතියට තියෙන්නේ. කොයි සක්කොල හිටියත් මේ ගෑනු කියන જાතිය නම් බේරෙන්න බෑ ලොක්කා. මේ පරිසර හිතකාමී මදුරු මර්ධනය එකකෙන් ඩෙංගු මතුරු මෙහෙ ඉන්නවද? නෑ මෙහෙ ඉන්නේ මායි මහත්තයයි පුතයි විතරයි. එහෙම වෙන්න ඇති. ඒත් අපි මෙහෙට ආවේ ඩෙංගු මදුරු කීට බිත්තර තියෙනවද බලන්න. තියෙනවා. ඒකනේ කොහෙද තියෙන්නේ? ඇතුලේ. ඇතුළත් වතුර නැදෙන තැන් තියෙනවද? බඩු ෂුවර්. ඉක්බල් උඹ වත්තේ එළිය බලපන්.
මං ඇතුළේ බලන්න. හරි සර්. සුපු මහත්තයා වාඩිලා ඉන්නකෝ. ඇවිදලා මහන්සියට ඇතිනේ. දඩකොලයක් එම ලෑස්ති කරගන්නකෝ ආ. හරි හරි. යමුකෝ බලන්න ඇතුළට. වතුර රැඳෙන තැන් බලන්න.